අයිබෝන් ඉතින් කොහොමද ඔන්න VSN TV ලංකා නාලිකාවට ඔයාලා අයිබෝන් කියලා පිළිගන්න ගමන් මම අද මේ සූදානම් වෙන්නේ ලෙඩ රෝග ගොඩකට සුවදායක වන හොඳ ආහාරයක් හඳුන්වලා දෙන්න. මේ ආහාරය අපේ පැරණි උතුම් මිත්තෝ ඒ වගේම වැඩිහිටියෝ දන්නවා. මේ කෙසල් බඩ ව්‍යංජනය. ඔය මම පෙන්නන ආකාරයෙන් තමයි කෙසල් බඩ කපා ගන්න ඕනේ. එහෙම නැත්නම් ඔයාලට ලේසි විදිහට කපා ගන්න පුළුවන්. මේ රවුන්ඩ් ආකාරයෙන් කපලා ඊට පස්සේ අපිට පුළුවන් පොඩි කොටුවට පොඩි කැබලි කපලා දැන් බලන්නකො වීඩියෝ එක ඉස්සරහට බලන්න. පොඩියට කැබලි කපලා අපිට පුළුවන් කෙසල් බඩ ව්‍යංජනය හදාගන්න. මේ කෙසල් බඩ ව්‍යංජනය විතරක් නෙවෙයි. බොහෝ ලතින් ඇමරිකානු සහ යුරෝපීය රටවල මේ කෙසල් බඩ කොටලා අරගෙන පිටි වශයෙන් පාවිච්චි කරනවා. ආහාරයට ගන්නවා. තමන් ගන්න ආහාරයට කුඩු වශයෙන් ස්වල්පයක් එකතු කරගෙන ආහාරයට ගන්නවා. මොකද විශේෂයෙන්ම ඒ රටවල් දන්නවා මේ කෙසල් බඩේ තියෙන ගුණය. අපිට පුළුවන් අපේ ලංකාවේ ආහාරයට ගන්න සීනි කෙසල්, ඇඹුල් කෙසල්, අලු කෙසල් කියන කෙසල් වර්ග තුනේ බඩ ආහාරයට ගන්න පුළුවන්. අපි හිතමු සාමාන්‍යයෙන් වැසි කාලයට හුළඟකට කේල් ගහක් වැටුනොත් කැන ඇවිල්ලා නැති එකේ වුණත් අපිට පුළුවන් කෙසල් අලය කියන්නේ කෙහෙල් ගහේ මුලේ තියෙන අලේ උඩ කොටස සුද්ධ කරලා ගන්න. ඒක ඊටමත් පිටි සහිත ආහාරයක්. ඒ වගේම එහෙම නැත්නම් අපි කැන කැපුවට පස්සේ කෙසල් කැන කැපුවට පස්සේ යට කොටස කඳේ උඩටත් ගන්නවා වර්තමානයේ නම් මොකද ගොඩක් මේකට දැන් ඉල්ලුමක් තියෙන නිසා යට කොටස තමයි විශේෂයෙන්ම පිටි ගතිය වැඩි රස අපිට ආහාරයට ගන්න පුළුවන්. ඒ කොටස් අපත යවන්න හොඳ නෑ. මේක ගොඩක් වෙලාවට දැන් ගොවියෝ කරන දෙයක් තමයි කෑලි කපලා ඒ කෙහෙල් ගහ මුලටම පෝරක් වශයෙන් පෝර වෙන්න යොදන එක. නමුත් මේක ඉතා ගුණදායක ආහාරයක්. මම දැකලා තිනවා කාගිල්ස් ෆුඩ් සිටි ඇතුළු සුපර් මාකට් වල මේ කෙහෙල් බඩ විකුණන්න තියෙනවා. පොඩි ගණන් වලට තියෙන්නේ. ඉතින් මේකේ ගුණ දන්න රස දන්න අය මේක අරගෙන යනවා ආහාරයට ගන්න. අපි බලමු මොකද්ද මේකේ තියෙන ආයුර්වේද එහෙම නැත්නම් විද්‍යාත්මක වශයෙන් ඖෂධීය වශයෙන් අපේ ශරීරයට එකතු වෙන දේවල් කියලා. මේ මම මේ කියන දේ හිතට ගන්න ගමන් ඔයාලා මම මේක ව්‍යංජනයක් වශයෙන් පිළියෙල කරන ආකාරයත් බලා ගන්න. මේකට අවශ්‍ය වෙනවා කෙහෙල් බඩ ටික සීනු කපාගෙන අම්මිරිස් කරල් කිහිපයක්, සුදු ලුණු කරපිංචා, තමන් උයා ගන්න ආකාරය අනුව අපි කියමු කිරට උයා ගන්නව නම් පොල් කිරි ස්වල්පයක් අවශ්‍ය වෙනවා. ඒ තමන් ගන්න කෙසල් බඩ ප්‍රමාණය අනුව තමයි පොල් කිරි තමන්ගේ රසට අනුව යොදා ගන්න පුළුවන්. මේක තෙලට හදන්නත් පුළුවන්. ඒ වගේම තනිකර කිරට හදන්නත් පුළුවන්. සම්බලයක් වශයෙන් හදන්නත් පුළුවන්. මම දැන් අද ඔයාලට මේ පෙන්වන්නේ මේක ව්‍යංජනයක් වශයෙන් හදන ආකාරය. පොල් කිරි යොදලා සුදු ලුණු කිහිපයක් ඕනි. සුළු මේ කීපයක් පොඩියට කපා ගන්නවා. අවශ්‍ය නම් තක්කාලි යොදාගෙන තක්කාලි නැත්තම් හොඳම දේ තමයි සියඹලා පොඩ්ඩක් යොදා ගන්න එක. සියඹලා සල්පයක් අවශ්‍ය නම් ගොරක වුණත් යොදා ගන්න පුළුවන්. තමන්ගේ දිවට රස අවශ්‍යයි කියලා හිතන විදිහට පුළුවන් සියඹලා හෝ තක්කාලි ගොරක කියන දේවල් යොදා ගන්න. මේ ආකාරයට අපි ගෑස් ලිපේ තියලා තෙල් සල්පයක් දාලා අර අපි සිහින්ව කපාගත් කරපිංචා, අමුමිරිස්, සුදු ලුණු වගේ දේවල් තෙලට යොදනවා අපි තෙම්පරාදු කරගන්න. ඊට පස්සේ ගම්මිරිස් කොටු ස්වල්පයක්, ලුණු, ඒ වගේම ලුණු තමන්ගේ රස අනුව යොදා ගන්න පුළුවන්. ඊළඟට මිරිස් කුඩු වගේ අපිට අවශ්‍ය 3-5 වර්ග ටික දාගෙන මේක හොඳට තෙම්පරාදු කරගන්නවා. හොඳට බැද ගන්නවා. බැදගෙන අපිට පුළුවන් ඊට පස්සේ කෙසල් බඩ සීනු කපාගත් එක යොදන්න. ඉතින් අපි බලමු මොනවාද මේ වගේ තියෙන මේ ඖෂධීය ගුණය කියලා. විශේෂයෙන්ම මේ කෙහෙල් බඩවල තන්තු බහුලයි. බහුල වශයෙන් තන්තු තියෙනවා. ඒ වගේම කැල්සියම්, ලවණ, පොටෑසියම්, විටමින් B6, A විටමින්, C විටමින් වගේ විටමින් වර්ගත් තියෙනවා. ඒ වගේම තමයි ඔන්න හොඳ ප්‍රවෘත්තියක් තරබාරු අයට. තරබාරු පිරිමි සහ කාන්තායට එයාලට පුළුවන් මේක ආහාරයට ගත්තොත් බර පාලනය කරන්න පුළුවන්. තව දුරටත් තමන්ගේ බර වැඩි වෙනවා නම් ඒ බර පාලනය කරන්න පුළුවන්. ඒ වගේම මහා අන්ත්‍රයේ පිළිකා ඇතිවීම පාලනය කරනවා.
ආහාර ජීර්ණ පද්ධතිය පිරිසිදු කරනවා. තමන්ට වැසිකිලි කෙසිකිලි පහසුතාවයක් තියෙනවා නම් ඒ ආහාර ජීර්ණ පද්ධතිය පිරිසිදු කරනවා. ඒ වගේම අනවශ්‍ය මේද දිය කරනවා. මේ අනවශ්‍ය මේද දිය කරන්න ඔයාලට ලේසිම ක්‍රමය තමයි මේ කෙහෙල් බඩ කොටා යුස අරගෙන එලකිරි සමග කවලම් කරලා බොන්න ඕනි. එතකොට මේද දහනය වෙන එක මේද දිය කරන එක ඉක්මන් වෙනවා. ඒ වගේම ශරීරය සිසිල් කරනවා. උණුසුම් ශරීර සිසිල් කරනවා මේකෙන්. මුත්‍රාගල් සුව කරනවා. ඒ වගේම ගැබිනි මව්වරුන්ට ඇතිවන ගැබිනි ගර්භණී සමයේ ඇතිවන මුත්‍රා ආසාදන වලට හොඳ ඔසුවක් තමයි මේ කෙහෙල් බඩ ව්‍යංජනය. ඒ වගේම ගැබිනි මව්වරුන්ට දරු ප්‍රසූතියෙන් පසුව ඇතිවන රුධිර වාහනය වෙනවා දරු ප්‍රසූතියකදී. ඒ රුධිර වාහනයෙන් මිදෙන්නත් ඒ වගේම කිරි දෙන මව්වරුන්ගේ කිරි වැඩිවීමටත් කදිම ආහාරයක් විදියට මේ කෙසල් බඩ ව්‍යංජනය ආයුර්වේදයේ සලකනවා. දේශීය වෛද්‍ය ක්‍රමයේ ආයුර්වේදයේ සලකනවා. වර්තමානයේ බොහෝ දුරට මලබද්ධයෙන් පෙළෙන අයට ඊටාම හොඳ ගුණදායක ඖෂධයක් විදියට ගුණදායක ඖෂධමය ආහාරයක් විදියට මේක අපිට භාවිතා කරන්න පුළුවන්. ඉතින් මම ආරාධනා කරනවා මේ වීඩියෝ එක නරඹපු ඔයාලා මගේ VSN TV ලංකා නාලිකාව subscribe කරන්න, like කරන්න, මේ වීඩියෝ එක මොන හරි අඩුපාඩුවක් තියෙනවා නම් comments කරන්න. ඉතින් බොහොම ස්තුතියි මාත් එක්ක සම්බන්ධ වෙලා හිටියර මේ වීඩියෝ එක බලන්න. ඔයාලත් හදලා බලන්න රසවත් ආහාරයක් මේක. ඊටමත් ගුණදායක, ඊටම රසවත්. ඒ වගේම මේකට පරිප්පු ස්වල්පයක් එකතු කරගන්නවා නම් තවත් රසයේ ගුණය වැඩි වෙනවා. පරිප්පු ටිකක් යොදාගෙන බලන්න මේක තැඹුණාට පස්සේ පරිප්පු ටිකකුත් මේකට එකතු කරලා ඒකේ රසය වැඩි කරගන්න. ඒ වගේ මම ඔයාලට මුලින් පෙන්වුවේ මේක මුලින්ම තෙල් දාලා ටෙම්පරාදු කරන එකනේ. එහෙම නෙවෙයි. කිරෙම්ම තම්බලා පස්සේ පුළුවන් අපි අර පරිප්පු ටෙම්පරාදු කරන ආකාරයට ටෙම්පරාදුව පසුව එකතු කරන්න. අබ ස්වල්පයක් එහෙම යොදලා. ඉතින් හදලා බලලා කාලා බලලා කොහොමද මේකේ රස කියලා පොඩි කමෙන්ට් එකක් දාන්න. බොහොම ස්තුතියි මාත් එක්ක සම්බන්ධ වෙලා හිටියට.